ආයිබෝන් යාළුවනේ නිපුන් ටෙක්නොලොජි channel එකට සාදරයෙන් ඔයාලා පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ඔයාලා හැමදාම පාවිච්චි කරන හැබැයි ඇතුලේ වෙන්නේ කියලා නොදන්නා අයට කියලා දෙන්න යන්නේ. මේක කකුලෙන් පොඩි තෙරපුමක් දෙනකොට කොහොමද ටොන් ගානක් වාහනයක් තප්පරෙන් නවතින්නේ. ඒ රහස අද කියලා දෙන්න යන්නේ. හරි, අපි මුලින්ම බලමු මේ හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකේ ප්‍රධාන කොටස් 4. පළවෙනි බ්‍රේක් පැඩලය සහ බූස්ටරය. මේක තමයි අපි කකුලෙන් තරපන කොටස. බූස්ටර් එකෙන් අපි දෙන බලය 5 ගුණයක් විතර වැඩි කරනවා. දෙවැනි කොටස මාස්ටර් පම්ප් සහ මාස්ටර් සිලින්ඩරය. මේක ඇතුලේ තමයි බ්‍රේක් ෆියුල් නැත්තම් බ්‍රේක් ඔයිල් තියෙන්නේ. පැටල් කරාම මේකෙන් ඔයිල් වල ප්‍රෙෂර් එක හැදෙනවා. තුන්වෙනි කොටස බ්‍රේක් ලයින් සහ හෝස්. මාස්ටර් සිලින්ඩරේ හැදුන ප්‍රෙෂර් එක පීප් එක හරහා රෝදයට ගෙනියනවා. හතරවෙනි කොටස කැලිපර් සහ ඩිස් එක. අන්තිම ප්‍රෙෂර් එකට ආවට පස්සේ වැඩේ කරන ප්‍රධානම දෙන්න තමයි මේ දෙන්න තමයි රෝදේ අල්ලා නවතින්නේ.